ජීවිතේ කියන්නේ කළුව. පිළිබිඩුවක් අග තියෙන තනකොළයක් කියනවනේ. කොයි වෙලේ හරක කයිද දන්නේ? මා තනකොළ. අනේ මේ ආංගරේට ගිය රටක වැටයක් ගලවා ඉඳපන්. ඊකාර කියවන්නේ නෑ මෙතන. ඒ කළුව මගේ ජපන් යන වැඩේ හරි ගියා බං 27 යන්න තියෙනවා. අඩේ මරුනේ යම රටක ටිකක් තියෙන පටකාර ගලවලා දාලා වට්ට කවල් දෙක තුන දැන් වතුර ටිකක් දාලා මං එන්න පොඩිට. කොහෙද යන්නේ? ජපන්. එහෙම යන්න පුළුවන් ද බං ජපන්? එක්සෑම් ලියන්න එපා. ඒ කියන්නේ මට ජපන් යන්න බෑද? හරි පොඩ්ඩේ නාගෝ මම යනකම් ඊට පස්සේ බැරිය මොනා හරි කරන්න. මේ අරයි යන්න සෑහෙන බඩු තොගයක් ගන්න තියෙනවා බං කඩෙන්. මෙහෙන් ගන්න ගියොත් නම් පුතේ විකිනනවා ලොවෙත් නැහැ. මම බැලුවේ කොළඹ ගිහින්වත් ගන්නම් කියලා. කොහෙද බං ඉතින්? කොළඹ මාත් ගියේ දෙපාරයි ඉන්නේ. අපි යන්න බං කොළඹ ගිහින් එන්නේ. කොළඹනේ. මෙහෙමයි. මම ආවා කියන්නේ ඉතින් උඹ ගියා වගේ තමයි. මමත් වැඩිය කොළඹ ගිහලා නෑනේ බං. මම නම් මැදවච්චින් එහාට ගිහින්නේ. හරිනේ බං. මතක් වුණා. උඹට මතකද ඉස්කෝලේ හැබැයි සමන් අයියා බං? මොන? යකෝ චන්ද්‍රසීලේ සමන් අයියා බං. ආහා ඔව්. මිනිහා දැන් අවුරුදු ගාණක් කොළඹනේ බං. අනිවාර්යෙන් පොරයාගෙන් උදව්වක් ගන්න පුළුවන්. අඩෝ ඇත්තටම? කෝල්ල කරම් බලපංගෝ. සමනයට නේද? ගමු පොඩි නං ඈ. බැයි මචං පොන්නේ සල්ලි තියනවද දන්නේ නැහැ. මොනවද කරන්නේ? අපි සැලොන් එකක් කරන්නේ. සැලොන් එක? ඩාඩ් කොහෙද? කොට්ටාවේ. කොට්ටාවේ කොහෙද? කොට්ටාවේ මත්තගොඩ පාරේ මුතුමාවතේ. ඩාඩ් මුතුමාවතේ කොහෙද? මුතුමාවතේ මීටර් 200ක් විතර දුර ගියාම තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙන්නේ. එතන උඩ තට්ටුවේ තමයි අපේ සැලොන් එක තියෙන්නේ. ජෝගිද විශ්වතර සැලොන් එකක් නෙවෙයි තියෙන ස්පා එකක් නේ. හලෝ කම්සි දත්තතු බත් කන්න කැමතිද? පුදුම වල කරුමයක් වුණාද මේක? ඒකනේ අපි නිදහසක වාහනයකවත් යන්නේ නැහැ හෙලා. සමන් අයියේ. කවුද? මං කලුවා. කලුයි තාරණ අයියේ කියන්න. නෑනේ. අර ඔයාට මතකද ඔයා කොළඹ යන දවසේ මං ඔයා බස් එකට ගිහින් දාන්න ආවේ? චේන් එකෙන් පැන්නේ. අට්ටා සිරි මල් කැල්ලාගේ කල්ලුවා. අන්න හරි. මතකයිනේ. අඩෝ මතක නැද්දාක උඹෝ. කියා මොකෝ සින්නේ කියා. අනේ අයියේ මේ මම මේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන තමයි අයියලා කතා කරේ. අපේ මේ සියාතුමාමලා සංජීවය දන්නව නේද? සංජීව කිව්වේ බ්‍රදර්. පළු ගහලා ගහන්දියේ පොඩි එකානේ. ඔව්. ඌට ජපන් යන්න තේරලානේ. 24 තමයි ප්ලේන් එක තියෙන්නේ. මේක ගිහපු ගමන් මාව ගන්නවා කිව්වා. මං ගිහපු ගමන් අයියව ගන්නම්කෝ. අපිට ගිහපු ගමන් අයියව ගන්න බෑද? බෑ. හෙලෝ අයියේ. මේකයි කාරණාව. අපේ මේ මූට තියනවලු එන බඩු වගේක් කොළඹින් ගන්න. ඉතින් අපි මේ කොළඹ එන්න කියලා බැලුවේ බඩු ටික ගන්න කියලා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ අපි කොළඹ ගැන වැඩිය දන්නේ නැහනේ අයියේ. අයියට පුළුවන් වේද අපිට පොඩි උදව්වක් දෙන්න මේ වැඩ ටික කරගන්න. මේ දවස් වල ටිකක් බිසි බැටි ඉතින් මල් කෑල්ල වගේ. දැන් කවද එන්න ඉතින් ඉන්නේ? අපි මේ අයියේ හෙලා මේ 20 වගේ එන්න කියලා තමයි බැලුවේ අයියේ. යෝ ටැක් දෙ කලු 20 ඇවිල්ලා බඩු ටික අරගෙන ආයෙ ගිහිල්ලා 27 ආයෙන්ද? ඔබ බය නැතුව 27 මෝනින් වරේ 27 මෝනින් හරිද? මේ කලම්බෝල ඕන බඩුවක් ගන්න තියෙනවා. ඔබ කිසි දෙයකට බය වෙන්න බා කලු. ඔබ ප්‍රඩා එක්ක කෙලින්ම 27 මෝනින් මේ ආවා. කෙලින්ම බඩු ටික ඔක්කොම ගත්තා. මං ඌ එයාපෝට් එකෙන් කෙලින්ම මල් කෑල්ල වගේ ඩ්‍රොප් කරා. වැඩේ ෆිනිෂ්. 27 උදේ 27 උදේ ආපම ඇද්දයි. ඇති කලු ඇති. ආයිති මල් කෑල්ල වගේ. හරි කලු එන තිබ්බා 27 සෙට්ලා සුපිරි ජෝගයක් දාමු. එලගිරි කලම්බෝල දන්නවනේ ඉතින්. එන කලු තිබ්බා බිසිපා මේ බිස්නස් වලට ඉන්නේ. තිබ්බා කලු. හරි අයියේ හරි බුදු සරණයි තෙරුවන් සරණයි. අඩෝ සුපිරි බා. මේ ඒ වුණාට සමන්නයිට තියෙන වැඩත් එක්ක අපිට උදව් කරන්න යට පුළුවන් වෙයිද බා?
මොනවද බං ඔය කියන්නේ? ගිය සතියේ ගමේ දහම් පාසලේ ළමයි ටික කැලණි පන්සල බලන්න ගියපු වෙලාවේ කැලණි පන්සල පෙන්නලා කණ්ඩ බොණ්ඩ ටිකක් දීලා මේ සමන්නේ වල තියෙන්නේ. ආයෙ අර සුසන්තයා උගේ අම්මට අර වග්ගඩු ඇදලා ඉන්න වෙලාවේ කොළඹ ඉස්පිරිතාලේ නතර කරලා තිබ්බනේ. ඒ වෙලේ හැම උදව්වක්ම කරලා තියෙන්නේ මේ සමන් අයියා. යකෝ දොස්තර ලෑන්නේ සලුට් එක ගාගන්නලු. සුසන්තලා අම්මට සුසන්ත අයියලා අම්මට නෙමෙයි යකෝ. සමන් අයියට. පිස්සු දෙයක්ෝ දොස්තරලා ඇවිල්ලා ලෙඩ්ඩුන්ට සලුට් ගන්න. මේ යන්න ලෑස්තිනම් කොළඹ.